ආයුබෝවන් යාළුවනේ ඔයගොල්ලෝ සියලු දෙනාටම Econ Academy YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ විශේෂ ස්ථාවර තැන්පතු පොලි අනුපාත ඉහළ යාමක් එහෙමත් නැත්නම් පොලි අනුපාත අලුත් වීමක් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැනුවත් කරන්න. අද 2026 ජූනි මාසේ 13 වෙනිදා. එතකොට මෙන්න මේ HNB බැංකුව එහෙමත් නැත්නම් ප්‍රධාන පුද්ගලික අංශයේ බැංකුවක් වන HNB බැංකුවේ 2026 ජුනි මාසේ 10 වෙනි දින සිට ක්‍රියාත්මක වන අලුත්ම ස්ථාවර තැන්පතු පොලි අනුපාත තමයි මෙන්න මේ වීඩියෝ එක ඇතුළත් වෙන්නේ. ඒ අනුව ඔබට ඉතාමත් සුවිශේෂී සහ වැදගත් වීඩියෝ එකක් වෙනවා. හේතුව මේ වන විට බැංකු පද්ධතියේ පොලි අනුපාත පහළ මට්ටමක තියෙන පසුබිමක HNB බැංකුවේ අනිකුත් බැංකු වලට සාපේක්ෂව, ඒ කියන්නේ රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකුවට සාපේක්ෂව ඔබට ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලි අනුපාතයක් ලබා දෙන නිසා තමයි මම මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. එහෙනම් අපි බලමු කොහොමද 2026 ජුනි මාසේ 10 වෙනිදා ඉඳලා විශේෂ ස්ථාවර තැන්පතු සහ සාමාන්‍ය ස්ථාවර තැන්පතු සඳහා ඔබට ලබා දෙන පොලි අනුපාත. ඒ වගේම ඔබ රුපියල් මිලියනයක් එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කරොත් ඔබට ආසන්න වශයෙන් ලබා ගැනීමට හැකි පොලි ආදායම් මම මෙන්න මේ වීඩියෝ එකේ සඳහන් කරනවා. එහෙනම් අපි මුලින්ම බලමු විශේෂ ස්ථාවර තැන්පතු පිළිබඳව. විශේෂ ස්ථාවර තැන්පතු හතරක් මෙන්න මේ බැංකුවේ HNB බැංකුවේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මාස 4, මාස 9, මාස 15 සහ මාස 18 ඒ කියන්නේ අවුරුදු එකහමාර දක්වා කල්පිරීමට අදාළව විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රම හතරක් HNB බැංකුවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේවා මම කලිනුත් ඔයගොල්ලන්ට වීඩියෝ එක අරගෙන ආවා පොලි අනුපාත සම්බන්ධයෙන්. එතකොට මාස 4ක ස්ථාවර තැන්පතුවකට 9.5ක් දක්වා දැන් පොලි අනුපාතය වැඩි කරලා තියෙනවා. ඒ වගේම මාස 9ක් සඳහා 10.5ක් දක්වා පොලි අනුපාතය වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ මාස 15 සහ මාස 18ක් සඳහා 11 බැගින් පොලි අනුපාතය ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට අපි දැක්ක පහුගිය කාලේ 10%න් පහළ තමයි පොලි අනුපාත ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන්ම අවුරුද්ද සහ අවුරුදු දෙක වගේ කෙටි කාලයක් තුළ කල්පිරෙන පොලි ස්ථාවර තැන්පතු සඳහා. නමුත් දැන් 10% ඉක්මවලා ඔබට විශේෂ මෙන්න මේ ඉහළ පොලි අනුපාතයක් HNB බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මේකේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේ සියලුම තැන්පතු. ඒ කියන්නේ තැන්පතු ක්‍රම හතරම ඔබට රිනිවබල් කරන්න බෑ. ඒ කියන්නේ අලුත් කරන්න බෑ. ඔබ කල්පිරීමෙන් පස්සේ ඔබේ මුදල සහ පොලි මුදල ඔබ ඉවත් කර ගැනීම කරන්න ඕන. ඔබට අලුත් කිරීමේ හැකියාවක් නැහැ. අපි එහෙනම් බලමු මෙන්න මේ බැංකු මෙන්න මේ තැන්පතු හතරේ ඔබ රුපියල් මිලියනයක් තැන්පත් කළොත් මෙන්න මේ කියන කල්පිරීමේ පොලි අනුපාතයට යටත්ව ඔබට කල්පිරීමේදී ලැබෙන පොලි ආදායම් සම්බන්ධයෙන් තමයි මම මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. අනුව මාස 4ක් සඳහා ආසන්න වශයෙන් ඔබට රුපියල් 31666ක පොලි ආදායමකුත්, මාස 9ක් සඳහා රුපියල් 78750ක පොලි ආදායමකුත්, මාස 15ක් සඳහා 11% පොලි අනුපාතයට රුපියල් 1,37,500ක ඉහළ පොලි ආදායමකුත්, මාස 18ක් සඳහා 11% පොලි අනුපාතයට රුපියල් 1,65,000කට ආසන්න පොලි ආදායමකුත් මෙන්න මේ විශේෂ ස්ථාවර තැන්පතු සඳහා ඔබට ලබා ගන්න පුළුවන්. ඔබ රුපියල් මිලියනයක් එහෙමත් නැත්නම් ලක්ෂ 10ක් තැන්පත් කළොත්. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති කෙටි කාලයක් තුළ රුපියල් මිලියනයකට මේ වෙද්දි ඉහළම පොලි ආදායමක් වෙන මේ HNB බැංකුවේ විශේෂ ස්ථාවර තැන්පත් වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට තව දෙයක් කියන්න අවශ්‍යයි. මේ අවම තැන්පතු ප්‍රමාණය, කියන්නේ ඔබ තැන්පත් කළ යුතු මුදල් ප්‍රමාණය සඳහන් වෙන්නේ නැහැ. ඔබ HNB බැංකු ශාඛාවකට හෝ හොට්ලයින් නම්බර් එකට කතා කරලා ඔබට රුපියල් ලක්ෂ 10 එහෙම නැත්නම් ලක්ෂ 5න් මෙන්න මේ තැන්පතුව ආරම්භ කිරීමේ හැකියාවක් පවතිනවාද කියලා ඔබ විස්තර තවත් දැනුවත් වෙන්න මම HNB බැංකුවේ හොට්ලයින් නම්බර් එකක් ඔබට ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ HNB බැංකුවේ සාමාන්‍ය ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලි අනුපාත. මෙන්න මේ පොලි අනුපාතත් ජුනි මාසේ 10 වෙනිදා ඉඳලා තමයි අලුත් උනේ. ඒ අනුව ඔබට බලා ගන්න පුළුවන් මාසයක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 8%ක්, මාස 3ක් සඳහා 9%ක්, මාස 6ක් සඳහා 9.75ක්, අවුරුද්දක් සඳහා 10%ක්, අවුරුදු දෙකක් සඳහා 11.25ක්, අවුරුදු 3ක් සඳහා 11%ක්, නැවත අවුරුදු 4ක් සඳහා 11%ක්, අවුරුදු 5ක් සඳහා උපරිමය 13ක් විදිහට තමයි පොලි අනුපාත කල්පිරීමේදී ලබා දෙන්නේ.
ඒ වගේම අවුරුදු දෙකෙන් පස්සේ ඔබට ඇනුවලි ඒ කියන්නේ වාර්ෂික වුණත් පොලි ආදායම ගන්න පුළුවන්. මාස 36 එහෙමත් නැත්නම් අවුරුදු 3 ස්ථාවර තැන්පතුවක් හෝ ඊට වැඩි කාලයකදී කල්පිරීමේ තැන්පතුවක් නම් අර්ධ වාර්ෂිකව සෙමි ඇනුවලි ඔබට පොලි ආදායම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔන්න ඔය විස්තර ටික තමයි සාමාන්‍ය ස්ථාවර තැන්පතු සඳහා තැන්පතුකරුවන්ට කියන්න තියෙන්නේ. අලුත් වෙලා එතකොට මෙන්න මේ පොලි අනුපාතත් සෙසු බැංකු වලට සහ HNB බැංකුවේම පෙර පැවති පොලි අනුපාතයට සාපේක්ෂව ඉහළ ගිහිල්ලා තියෙනවා ජුනි මාසේ 10 වෙනිදා ඉඳලා. ඊට පස්සේ අපි බලමු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොහොමද HNB බැංකුවේ පොලි අනුපාතය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අවුරුද්දකදී කල්පිරීමේ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී රුපියල් ලක්ෂ 2ක් තමයි අවමය තැන්පත් කරන්න ඕන. එතෙන්දී 10.5ක කල්පිරීමේ පොලි අනුපාතයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙනවා. එතකොට ඔබ ලක්ෂ 10ක් ඔබ තැන්පත් කරනවා නම් ඔබටත් රුපියල් ලක්ෂ ඉක්ම වූ පොලි ආදායමක් ගන්න පුළුවන් දල වශයෙන් මෙන්න මේ සීනියර් සිටිසන් ස්ථාවර තැන්පතුව එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත්. එහෙනම් ඔය තොරතුරු ටික තමයි HNB බැංකුවේ විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ජුනි මාසේ 10 වෙනිදා සිට තැන්පතු පොලි අනුපාත ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලි අනුපාත අලුත් වෙලා සහ පොලි අනුපාත ඉහළ ගිහිල්ලා කියන එක තමයි ඔයගොල්ලෝ දැනුවත් කරන්න මම මේ වීඩියෝ එක ඔබට අරගෙන ආවේ. එහෙනම් මොනවා හරි ගැටලු තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ තොරතුරු තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වැදගත් වෙන කාලීන ආර්ථික තොරතුරු ඔබට ඉදිරියටත් ලබා ගැනීමේ හැකියාව ඉකෝන් ඇකඩමි YouTube නාලිකාවෙන් තියෙනවා. එහෙනම් හැමදෙනාටම වාසනාවන්ත සුබ දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.